අදත් අපි අපේ YouTube channel එකට ඔයගොල්ලන්ව ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ තවත් සුවිශේෂ ගැජට් එකක් ගැන. ඒ තමයි නියෝඩයිමියම් මැග්නට්ස්. ඉතින් මේ මැග්නට්ස් වල තියෙන විශේෂත්වය තමයි මේකේ ඉතාමත් අධික චුම්බක බලයක් තියෙනවා. ඉතින් ඒක නිසාම මේ මැග්නට්ස් භාවිතා කරලා ඔයගොල්ලන්ට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන් බලන්න ඇති මේ මැග්නට් එක කොහොමද නිවසට වාසනාව අරගෙන එන්නේ කියලා. ඉතින් අපි ඒක අද මේකේ කතා කරනවා. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකන් ඔයගොල්ලන් රැඳී සිටින්න. අපි කියලා දෙන්නම් මේ මැග්නට් එක භාවිතා කරලා ඔයගොල්ලන් කොහොමද ඔයගොල්ලන්ට මුදල් හොයන්න පුළුවන් කියලා. ඉතින් මේ අද අපි කතා කරන මැග්නට් එකේ තියෙන විශේෂත්වය තමයි අධික චුම්බක බලය. ඒ වගේම මේක මේ මැග්නට් එකට ඉතාමත් විශාල බලක් ඔසවා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද මේකේ තියෙනවා විශේෂ කොක්කක්. ඒ කොක්කට ඔයගලන්ට මොකක් හරි ලණුවක් වගේ දෙයක් ගැට ගහලා මේ මැග්නට් එක ආධාරයෙන් ඔයගලන්ට විශාල බරක් එසවීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් කිලෝ 30ක 50ක විතර බරක් ඔයගලන්ට එසවීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක ඔයගලන් තෝරගන්න මැග්නට් එකේ ඩයමීටර් එක එහෙම නැත්නම් විස්කම්භය මත රඳා පවතිනවා. මොකද මේ මැග්නට්ස් වර්ග සාමාන්‍ය සෙන්ටිමීටර 1 ඉඳන් සෙන්ටිමීටර 10 15 වගේ වෙනකන් ප්‍රමාණන් වලින් ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ මැග්නට් වර්ගයේ ඔයගලන්ට විශේෂයෙන්ම පාසල් දරුවන්ට අලුත් දේවල් හදන්න, නව නිර්මාණ කරන්න, අලුත් ගැජට්ස් හදන්න භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මැග්නට්ස් වලින් ඔයගලන්ට මොන හරි නැති වෙච්ච දෙයක් නැවත හොයාගන්න භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ lost items ඔයගලන්ට retrieve කරන්න අවශ්‍ය නම් මේ මැග්නට් එක භාවිතා කරලා ඒක ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම යතුරක් වගේ දෙයක් නැති වුණොත්, කාසියක් වගේ දෙයක් නැති වුණොත්, ඒ වගේ දේවල් ඔයගලන්ට මේ මැග්නට් එක භාවිතා කරලා ඉතාමත් පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගලන් වාහන වගේ නවත්වන තැනක ඇන වගේ දේවල් තියෙනවද කියලා පරීක්ෂා කරන්නත් ඔයගලන්ට මේ මැග්නට් එක භාවිතා කරන්න පුළුවන්. මොකද තනකොළ බිස්සක ඇණයක් වගේ දෙයක් තිබ්බොත් ගොඩක් වෙලාවට අපිට ඒක පහසුවෙන් හඳුනා ගන්න අමාරුයි. හැබැයි මේ මැග්නට් එක තියෙනවා නම් ඒ වාහනේ නවත්තපු ස්ථානයට මේ මැග්නට් එක පොඩ්ඩක් එහෙට මෙහෙට අරන් ගියොත් ඔයගලන්ට ඒ භූමියේ තියෙන යකඩ කොටස් සියල්ලම ඉතාමත් පහසුවෙන් ඉවත් කරන්න පුළුවන්. ඒක නිසාම මේක ඔයගලන්ට පරිසරය පවිත්‍ර කිරීම සඳහාත් ඉතාමත් පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. හොඳයි, දැන් අපි බලමු මේකෙන් කොහොමද වාසනාව හොයාගන්නේ කියලා. ඉතින් අපි මුලින්ම කිව්වා මේකේ පොඩි විශේෂ කොක්කක් වගේ එකක් තියෙනවා. ඒකට ලණුවක් ගැට ගහලා ඔයගලන්ට පුළුවන් මේ මැග්නට් එක පොඩි දිය පාරවල් වල, ලිං වල, ඒ වගේම ගංගාවල පතුලේ රැඳිලා තියෙන වටින කියන දේවල්, සාමාන්‍ය ඔය පරණ කාසි, පරණ දේවල්, ඒ වගේ දේවල් හොයන්න මේ කාන්දම ඔයගලන්ට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒක නිසාම තමයි මේ කාන්දම් වලට treasure hunting magnets කියලාත් කියන්නේ. ඉතින් treasure hunting magnets කියලා කියන්නේ විශේෂම හේතුව ඒක තමයි. මොකද ලංකාවේ මේක තාම අලුත් දෙයක් වුණාට පිට රටවල් වල, විදේශ රටවල් වල මේ මැග්නට් එක භාවිතා කරලා ඕක හොබි එකක් විදිහට, විනෝදාංශයක් විදිහට ගොඩක් අය මේ දේ කරනවා. ඉතින් ඒක නිසාම මේකෙන් අමතර ආදායමක් හොයාගන්නත් ඔයගලන්ට මේක භාවිතා කරන්න පුළුවන්. මොකද අපි දන්නේ නැති වුණාට සමහර ස්ථානවල වල පරණ කාසි වගේ දේවල්, ඉතාමත් වටින දේවල් ඉතාමත් පහසුවෙන් ඔයගලන්ට මේ කාන්දම භාවිතා කරලා හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගලන්ගේ ලිංක් වලත් සමහරලාට පරණ වැටිච්ච දේවල්, වටින කියන දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් පවා ඔයගලන්ට මේක භාවිතා කරලා පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ගේ ලිඳකට මොන හරි වටින කියන දෙයක්, එහෙමත් නැත්නම් පිහියක්, ඒ වගේ ලෝහමය දෙයක් වැටුනොත් ඒකත් ඉතාමත් පහසුවෙන් නැවත ගොඩට ගන්න මේ කාන්දම ඔයගලන්ට භාවිතා කරන්න පුළුවන්. හොඳයි, එහෙමනම් ඔයගලන් දැන් දන්නවා මේ කාන්දමෙන් ඔයගලන් වාසනාව හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් මේකෙන් ඔයගලන්ට තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔයගලන්ට ඉන්ටර්නෙට් එකේ මේ සම්බන්ධයෙන් පරීක්ෂා කරොත් ඔයගලන්ට තව ගොඩාක් ප්‍රයෝජන හොයාගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට අපි ආරාධනා කරනවා ඔයගලන් අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අපේ ආසිර් ඩිසයිනර් channel එක subscribe කරන්න. මොකද අපි ඉදිරියේදී තවත් ඔයගලන්ට ප්‍රයෝජනට ගන්න පුළුවන් ගොඩාක් දේවල් අපි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අපේ පහුගිය වීඩියෝ ඔයගලන් බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න. ඔයගලන්ට ප්‍රයෝජනවත් ගොඩක් දේවල් අපි මේ වෙනකොටත් දාලා තියෙනවා. ඒ වගේම ඔයගලන්ට අපි මේ කතා කරන ඕනම දෙයක් ඔයගලන්ට අපෙන් මිලදී ගන්නත් පුළුවන්. ඒ ඔයගලන්ට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. එහෙම අවශ්‍යතාවයක් තියෙන කට්ටිය අපිට අමතන්න. අපි මේ අපේ දුරකථන අංකය අපි මේකත් එක්ක දාලා තියෙනවා. ඉතින් අපි අමතන්න. ඒතර ඔයගලන්ට ඒ අවශ්‍ය දේ ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි, එහෙමනම් රැඳී සිටින්න දිගටම ආසිර් ඩිසයිනර්ස් අපේ වීඩියෝස් එක්ක ඔයගලන්ට තව අලුත් දේවල් ගොඩක් අපි ඉදිරියේදී අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.